තුෂාර උපුල්දනිය ජුනි 25 දක්වා යලි රිමාන්ඩ් කියලා තමයි මේ පුවත වාර්තා වෙන්නේ. දැන් ඔබ දන්නවා පහුගිය වෙසක් සමයේදී ජනාධිපතිවරයාගේ සමාව ලැබීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර සිටි රැඳවියන් කිහිප දෙනෙක්ම නිදහස ලබනවා. ඒ අතර එහෙම සුළු කොට තැකිය නොහැකි වරදවන් කරලා ඒ පිළිබඳව තවමත් උසාවිය පවා කතාබහට ලක් වෙන චරිතයක් කොහොම හරි නිදහස ලබාගෙන ගිහිලා තිබෙනවා. ඔහු නිදහස ලැබුවේ කොහොමද? කාගේ අවසරයකින් යුතුවද ඔහු රිමාන්ඩ් භාරයේ ඉඳලා නැත්නම් බන්ධනාගාර ආරක්ෂාව සතුව ඉඳලා කොහොමද ඔහු නිදහස් වෙලා ගියේ කියන කාරණය පිළිබඳව මුළු රටම මේ ආදී කතා බහ කරමින් ඉන්නේ. හැබැයි අමිල මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔය දේ පිළිබඳව කතා කරනකොට මේ ජනාධිපති සමාව හම්බ වෙන්නේ නිකන් සමාවකුත් නෙමෙයි. ජනාධිපති සමාව ලබා දෙන්න ඒ පිළිබඳව තීරණය කරන මණ්ඩලයක් ඉන්නවා. ඊටත් පල්ලෙහාට ගියපුවාම මේ පිළිබඳව නම් යෝජනා කරනවා බන්ධනාගාර මට්ටමින්. ඔවුන් කවුරුන්ද? ඒ වගේම ජනාධිපති සමාව ලබා දෙන්න ඌ ඒ මණ්ඩලයක් සිනවනේ ඒ කවුරුන්ද කියන කාරණයත් මේ අවස්ථාවත් එක්කම හෙළි කරන්නට අවශ්‍යයි කියන කාරණේ අපි මතක් කරනවා. හේතුව තියෙන්නේ එසේ මෙසේ සමාවකුත් නෙමෙයි හම්බ වෙන්නේ. ජනාධිපති සමාවක් වෙසක් දවසේ හම්බ වෙන්නේ. ඊටාත්ම කල්තියා සැනසුම් සහගතව කරපු දෙයක් විදිහට අපිට මේ කාරණේ හැඟෙන්නේ දැනෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව මීට වඩා විමර්ශනයක් අවශ්‍යයි කියලා තමයි අපිට හිතෙන්නේ. විමර්ශනය සිදු වෙනවා ඇති ආණ්ඩුවෙන්ම කියනවනේ අපි මාධ්‍ය සංදර්ශන කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ කාරණේ පිළිබඳවත් රටට එලි දැක්වුවොත් එහෙම හෙළිදරව් කළොත් එහෙම හරිම වටිනවා.